ශ්‍රී ලාංකිකයන්ගේ රැකියා සිහින බොහොමයක් සැබෑ කරන ඉතාම ජනප්‍රිය ඉතාම ධනවත් සයිප්‍රස් රට ගැනයි අද මං තොරතුරු ගෙන එන්නේ. මේ රට ගැන රැකියා අවස්ථා සහ වැටුප් ගැන වගේම ජීවන වියදම ඇතුළු හැමදේම ගැන මේ වීඩියෝවෙන් යම් අදහසක් ඔබට ලබා ගන්න පුළුවන්. ඒ නිසා වීඩියෝව අවසාන වෙනකන් මාත් එක්කම ඉන්න කියලා ඔබට ආරාධනා කරනවා. ඒ වගේම තවමත් මාව subscribe කරලා නැතිනම් මාව subscribe කරන්න, bell icon එකත් click කරන්න. ඒ වගේම මේ වීඩියෝව share කරන්නත් අමතක කරන්න එපා. සයිප්‍රස් කියන්නේ යුරෝපා සංගමයේ සමාජික රටක්. මේ රටේ පිහිටීම ගැන කතා කළොත් උතුරෙන් තුර්කියත්, නැගෙනහිරින් සිරියාව සහ ලෙබනන් රටත්, දකුණෙන් ඊජිප්තුවත්, බටහිරින් ග්‍රීසියත් අතර මධ්‍යධරණී මුහුදේ මේ රට පිහිටා තිබෙනවා. මධ්‍යධරණී මුහුදේ පිහිටි තුන්වන විශාලම දූපත වන සයිප්‍රස් රටේ විශාලත්වය වන්නේ වර්ග කිලෝමීටර් 9251ක්. මේ රටේ අගනුවර වන්නේ නිකොෂියා. මේ රටේ මුළු වර්ග ප්‍රමාණයෙන් 34.8ක් වූ උතුරු කොටස පාලනය කරනු ලබන්නේ තුර්කිය විසින්. එයට හේතුව 1974 දී තුර්කිය විසින් මේ කොටස ආක්‍රමණය කිරීම. එම නිසා එකම රටක් වුණත් මේ රට කොටස් දෙකක් යටතේ දජ දෙකක් යටතේ පාලනය වීම සිදුවනවා. ඒ නිසා තුර්කියට අයිති මෙහි උතුරු කොටස යුරෝපා සංගමයට අයිති වන්නේ නැහැ. මේ රටේ ජනගහනය වන්නේ 12,18,717ක්. මේ රටේ ප්‍රධාන භාෂා ලෙස තුර්කි හා ග්‍රීක භාෂා භාවිතා වන අතර ආමේනියානු සහ සයිප්‍රස් අරාබි භාෂා අමතර භාෂා ලෙස භාවිතා වීම සිදුවනවා. ග්‍රීක, ආමේනියානු සහ තුර්කි ජනවර්ග ජීවත් වන මේ රටේ ජනගහනයෙන් 72.3% ක්‍රිස්තියානි ආගම අදහන අතර 25%ක් ඉස්ලාම් ආගම අදහනවා. ඉතිරිය නිරාගමික සහ වෙනත් ආගම් අදහනවා. මේ රටේ මුදල් ඒකකය වන්නේ යුරෝ. ඉතා ධනවත් රටක් වන සයිප්‍රස්හි 2021 වන විට ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 29,496ක අගයක් වූවා. මෙහි ප්‍රධාන අපනයන වන්නේ පැංගිරි කුලයේ පළතුරු වර්ග, සිමෙන්ති, අරතාපල්, ඇඳුම් සහ ඖෂධ වර්ගයි. දැන් අපි කතා කරමු මේ රටේ තිබෙන රැකියා අවස්ථා සහ වේතන පිළිබඳව. රැකියාවකට මේ රටට එන්න ඔබ බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා ක්‍රම දෙකක් යටතේ උත්සාහ කළ හැකියි. එකක් තමයි ඒජන්සි එකක් හරහා පැමිණීම. අනිත් ක්‍රමය තමයි ඔබ දන්නා අයෙක් සයිප්‍රස් වල දැනටමත් සේවය කරනවා නම් ඒ හරහා පැමිණීම. මේ ක්‍රම දෙකෙන්ම මේ රටට ශ්‍රමිකයන් පැමිණීම සිදුවනවා. මේ ක්‍රම දෙකෙන් වඩාත්ම සුදුසු ක්‍රමය විදියට දන්නා අයෙක් මාර්ගයෙන් පැමිණීම නිර්දේශ කළ හැකියි. එවිට ඔබ රැකියාව ගැන හොඳින්ම දැනගෙන වැටුප් පිළිබඳ සාකච්ඡා කිරීමෙන් පසු ඒ ගැන දැනුවත්ව පැමිණීම සිදු කළ හැකි නිසා. ඒජන්සි එකක් හරහා එනවා නම් ඔබ විශ්වාසවන්ත ඒජන්සි එකකින් නිවැරදි තොරතුරු ලබා ගැනීමෙන් පසු මුදල් ගෙවා පැමිණීම සිදු කළ යුතුයි. එසේ නිවැරදි ඒජන්සියකින් නිවැරදි තොරතුරු ලබා නොගෙන මුදල් ගෙවීම සිදු කරන්න එපා. රැකියා අවස්ථා ගැන කතා කළොත් රැකියා අවස්ථා බොහෝ ප්‍රමාණයක් මේ රටේ තිබෙනවා. ඒ අතරින් ගෘහ සේවය, දරුවන් බලා ගැනීම, සාතු සේවය, පිරිසිදු කාරක, ගොවිපළ රැකියා, හෝටල් සහ බේකරි රැකියා, සුපිරි වෙළඳසැල් රැකියා මෙන්ම කාර්මික සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාද ප්‍රධාන වෙනවා. ගෘහ සේවය ගැන කතා කළොත් පිරිසිදු කිරීම, සාතු සේවය, දරුවන් බලා ගැනීම වැනි නිවෙස් ආශ්‍රිත රැකියාවල අපේ රටේ කාන්තාවන් බොහෝ ප්‍රමාණයක් නියැලී සිටිනවා. මේ රැකියාවලින් සාමාන්‍යයෙන් යුරෝ 400ක පමණ මාසික වැටුපක් ඔබට ලැබිය හැකියි. ආහාර සහ නවාතැන් ලැබීම සිදුවන නිසා වෙනත් අමතර වියදම්ද ඔබට මෙහිදී දැරීමට සිදුවන්නේ නැහැ. ගොවිපළ රැකියා ගැන කතා කළොත් සත්ව ගොවිපළ සහ එළවලු පළතුරු ගොවිපළ ලෙස මේ රැකියාවල කොටස් දෙකක් වනවා. මේ රැකියා ටිකක් වැඩිපුර වෙහෙස විය යුතු රැකියා වනවා. විශේෂයෙන්ම සත්ව ගොවිපළ රැකියාවලදී වගේ ටිකක් මහන්සි විය යුතුයි. නමුත් මෙම රැකියාවලද ශ්‍රී ලාංකිකයන් නියැලී සිටිනවා. සාමාන්‍යයෙන් යුරෝ 700 සිට මේ රැකියාවල මාසික වැටුප් ගෙවීම සිදුවනවා. එය ඔබ කරන කාර්යයන්ට අනුව වෙනස් වීම සිදුවනවා. හෝටල් සහ බේකරි ක්ෂේත්‍රයේ රැකියා ගැන කතා කළොත් එය ඉතා හොඳ රැකියා අවස්ථාවන් තිබෙන ක්ෂේත්‍රයක්.
මේ රට සාමාන්‍යයෙන් සංචාරක කර්මාන්තයට ඉතා ප්‍රසිද්ධ රටක් නිසා රැකියා අවස්ථාවන්ද බහුලයි. ඒ වගේම ඔබේ දක්ෂතාවයට අනුව ඉහළ වැටුප් වලටද හිමිකම් කිව හැකියි. යුරෝ 800 සිට 1000 සහ ඊටත් එහා මාසික වැටුප් ලැබීම මේ රැකියාවෙන් ඔබට කළ හැකියි. සුපිරි වෙළඳසැල් රැකියාවන්ද මේ රටේ තිබෙන තවත් රැකියා අවස්ථාවක්. පෙර අත්දැකීම්ද බොහෝ විට මෙම ක්ෂේත්‍රයට අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම වැඩි වෙහෙසක් නොමැති රැකියාවක් ලෙසද මේ රැකියාව හැඳින්විය හැකියි. මෙමගින් ඔබට මාසිකව යුරෝ 500ක පමණ වේතනයක් ලැබිය හැකියි. මීට අමතරව කාර්මික සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවන්ද මේ රටේ තිබෙන තවත් රැකියා අවස්ථාවන්. වෙනත් රැකියා අවස්ථාවලට සාපේක්ෂව මෙම අංශයේ රැකියා අවස්ථා අවම වුණත් මෙම රැකියාවලද ශ්‍රී ලාංකිකයන් නිරත වී සිටිනවා. යන්ත්‍රෝපකරණ කාර්මික ශිල්පීන්, වාහන කාර්මික ශිල්පීන්, තාක්ෂණික නිලධාරීන්, ජලනල කාර්මික ශිල්පීන් වගේම ඉදිකිරීම් කටයුතු ශිල්පීන් වැනි රැකියා අවස්ථාවලට ඔබට මේ යටතේ ඉල්ලුම් කිරීම කළ හැකියි. මෙම රැකියාවලින් ඔබට යුරෝ 1000 හෝ ඊට වැඩි මාසික වේතනවලට හිමිකම් කිව හැකියි. මීට අමතරව වෙනත් රැකියා අවස්ථාවන්ද මේ රටෙන් අප රටට ලැබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ඒජන්සි හරහා සහ ඔබ දන්නා අය මාර්ගයෙන් ඔබට ඒ පිළිබඳව දැනුවත් විය හැකියි. ඉතින් මේ හැම රැකියාවකටම වගේ බොහෝ විට පැය 8ක සේවා කාලයක් තමයි අඩංගු වන්නේ. සමහර විට පැය 10ක් විය හැකියි. ඒ වගේම වැඩිපුර වැඩ කරන විට අතිකාල දීමනා ගෙවීමත් මේ රටේ සිදුවනවා. ඒ වගේම බොහෝ රැකියාවලදී නවාතැන් සහ ආහාර ලබා දීම සිදුවනවා. ඒ ඔබේ රැකියාව අනුව වෙනස් වනවා. සයිප්‍රස් කියන්නේ සාමකාමී රටක්. වෙනත් රටවලට සාපේක්ෂව මෙහි අපරාධ සිදුවන්නේ ඉතාම අඩුවෙන්. ජීවන වියදමත් එතරම් ඉහළ අගයක නැහැ. ඉතා දියුණු සාමකාමී සුන්දර සයිප්‍රස් රට ජීවත් වීමට ඉතා සුදුසු රටක් ලෙස හැඳින්විය හැකියි. ඒ වගේම සංචාරය කරන්නත් ඉතාම හොඳ රටක්. බොහෝ සංචාරකයන් මේ රටට නිරන්තරයෙන්ම ඇදීම සිදුවනවා. මේ රටේ පවතින සුන්දර වෙරළ තීර, නිවාඩු නිකේතන වගේම පෞරාණික නටඹුන් මීට හේතු වනවා. ඉතින් මේ සුන්දර සයිප්‍රස් රටෙන් ඔබේ විදේශ රැකියා සිහිනය නිවැරදිව නීත්‍යානුකූලව සැබෑ කරගන්න ඔබත් උත්සාහ ගන්න. අපි තවත් වටිනා වීඩියෝවකින් නැවත හමු වෙමු. ඔබේ අදහස් පහතින් සඳහන් කරන්න. සුබ දවසක්.